Hi everyone! Welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මේක තමයි මම මේ අලුත් අවුරුද්දේ මුලින්ම ඔයාලත් එක්ක share කරගන්න vlog එක. ඉතින් ඔයාලා හැමෝටම මේ ලබපු 2026 අවුරුද්ද සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මට කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. අද ඉතින් මම යුනිවර්සිටි ගියා, ලෙක්චර්ස් ඉවර වෙලා ඊට පස්සේ මම ගියා ලයිබ්‍රරි. මුලින්ම ඉතින් කට්ටිය කාලෙකට පස්සේනේ සෙට් වෙන්නේ. ඒ නිසා අපි ගොඩක් වෙලා කතා කරලා, වැඩ ටික ඉවර වෙලා, ලෙක්චර්ස් ඉවර වෙලා ලයිබ්‍රරි එකට ගියා. ඉතින් මම ලයිබ්‍රරි ඇවිල්ලා එදා දවසේ මට ඉතුරුලා තිබුණු වැඩ ටික කම්ප්ලීට් කරගත්තා. ඉතින් මේ දවස්වල මම අර කලින් වීඩියෝ එකක කියනවා වගේ ලයිබ්‍රරි එක ක්‍රවුඩඩ් නැහැ. ඒ නිසා මට ගොඩාක් වෙලා ඉන්න ආස හිතෙනවා. ඉතින් ඔය විදිහට මගේ වැඩ ටික කම්ප්ලීට් කරලා මට පොඩි ඉෂුස් වගේකුත් තිබුණා සමහර සබ්ජෙක්ට්ස් වල. ඒ දේවලුත් ක්ලියර් කරගන්න ඕනි කියලා ප්ලෑන් කරගෙන මම වැඩ ටික පටන් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි මගේ දවස ගියුනේ. අපි බලමු ඉස්සරහට මම මොනවද කරන්න කියලා. මේ අලුත් අවුරුද්දේ ප්ලෑන්ස් ගොඩාක් එක්ක තමයි මම අවුරුද්ද පටන් ගත්තේ. මම දන්නවා මම විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම වගේ අලුත් අවුරුද්දක අලුත් ප්ලෑන්ස් ගොඩාක් තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ දේවල් එකින් එක හිමින් ලං කරගන්න තමයි හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ. මම ඒක දන්නවා හැමෝම ජීවත් කරවන්නේ මේ බලාපොරොත්තු. ඉතින් අපේ ජීවිතේ අරමුණක් තියෙනවා නම් අපිට ජීවත් වෙන්න ආස හිතනවා වගේම ජීවිතේට වටිනකමක් දෙන්න හිතනවා. ඔයා තාමත් ස්ටඩි කරන කෙනෙක් නම් අමතක කරන්න නැතුව ඔයාට ටයිම් එක දෙන්න අමතක කරන්න එපා. මොකද අපිට විශේෂම දේ තමයි ඕගනයිසින් කියලා කියන්නේ. ඔයාගේ ජීවිතේම පිළිවෙලක් වුණොත් තමයි ඔයාට හරි විදිහට හරියටම ඔයාගේ ස්ටඩීස් කරගන්න පුළුවන් වෙන්නේ. ලයිබ්‍රරි එකේ මම ඉන්නේ new arrivals section එක ළඟ. ඉතින් ඒ සෙට් එකට අලුතෙන්ම පොතක් ඇවිල්ලා තිබුණා අපේ ඩිග්‍රී එකට රිලේටඩ් එකක්. ඉතින් මම මේ පොත අරගෙන බැලුවා මොනවද ඇත්තට මේකේ තියෙන්නේ කියලා. ඒක මුළු ඩිග්‍රී එකම කවර් කරන්න හදපු පොතක් වගේ. මං හිතන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේ බුක් එක ඕඩර් කරලා තිබුණේ. මට ආස හිතුණා ඒක කියවන්න. හැබැයි ඒක ගොඩාක් ලොකු පොතක්. ඉතින් මම හිතුවා ටික පටන් ගන්න ඕනි කියලා මේක කියවන්න. ඒ නිසා මම pages වලට බෙදාගෙන මම හිතාගෙන ඉන්නවා මේක කියවන්න ඕනි කියලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. මොකද ඒකේ තරම් ලොකු පොතක්. ඒ වගේම ඒක හරියම වටිනවා අපේ ඩිග්‍රී එක කරන කෙනෙක් නම්. ඉතින් මම මාරම ආසාවෙන් ඒ පොත කියවුවා. ඒකේ අපිට උගන්නපු දේවල් තිබුණා, ඉස්සරහට උගන්නන්න තියෙන දේවල් තිබුණා. ඉතින් ඒ ඔක්කොම එක්ක මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා මේ පොත කොහොම හරි කියවලා ඉවර කරගන්න ඕනේ කියලා. මම එදා පිටු 10ක් විතර කියවුවා. ලොකු පොතක් නේ. ඉතින් ලොකු ටයිම් එකක් මට ඒ පොතට විතරක් දෙන්නත් බෑ. ඒ නිසා මම ඒක පොඩි තැනකින් කියවන්න පටන් ගත්තා.
අපේ ජීවිතයේ අපි හිතන්න නැති විදිහට එක එක පැතිවලට විසිවෙන්න ගන්නවා කියලා මට මේ ළඟදී ඉඳන් තේරෙන්න ගත්තා. ඒකට හේතුව අපි නොදන්න අපිට අහම්බෙන් මුණ ගැහෙන සමහර දේවල් අපිව වෙන වෙන පැතිවලට යොමු කරනවා. ඉතින් ඒ දේවල් වලින් සමහර දේවල් විතරයි අපිට පොසිටිව් වෙන්නේ. සමහර දේවල් මාරම ටොක්සික්. ඉතින් අපි දැනගන්න ඕනේ හරියටම ෆිල්ටර් කරලා අපිට වටින දේවල් සහ අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේවල් එක විතරක් අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. එහෙම නැති වුණාම නිකන් අපේ ජීවිතේ ඔහේ විසි වෙලා යනවා, ඔහේ පා වෙලා යනවා වගේ හැඟීමක් දැනෙනවා. මේ අලුත් අවුරුද්දේ ඔයා හිතාගන්න කාගේවත් හිතක් රිද්දානේ නැතුව, කාටවත් දුකක් දෙන්නේ නැතුව ජීවිතේ ඔයාට සුබවාදී වෙන විදිහට ඉස්සරහට අරගෙන යනවා කියලා. මොකද මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල මිනිස්සු අනිත් අයගේ හිත රිද්දන්න හරීම දක්ෂයි. මන් දන්නේ කවදාවත් දැකපු නැති, කවදාවත් කතා කරලා නැති මිනිස්සු ගැන පවා විවේචනය කරනවා, ඒ වගේම විනිශ්චය කරනවා, ජජ් කරනවා. මම දන්නවා ඕනෑම දෙයක් විවේචනය කිරීමේ අයිතිය ඕනෑම මනුස්සෙක්ට තියෙනවා කියලා. හැබැයි එකිනෙකාගේ දරා ගැනීම හැකියාව එකිනෙකාට වෙනස් කියන එක අමතක කරන්න එපා. මොකද සමහර අය දරාගන්න බැරි වචන පාවිච්චි කරනවා සමහර කමෙන්ට්ස් වල. ඒක හරීම වැරදි දෙයක් ඇත්තටම. ඒ දේවල් වලින් ඒ අදාළ පුද්ගලයාගේ හිත කොච්චර රිදෙනවද කියන එක තමන්ම උපමා කරගෙන බලන්න. මොකද ඔයා හිතන්න ඔයාට එහෙම දෙයක් කවුරු හරි කිව්වොත් ඔයාගේ හිතට දැනෙන හැඟීම මොන වගේද කියලා, ඒ ෆීලිං එක මොන වගේද කියලා. ජීවිතේ හැමෝටම දරා ගැනීමේ හැකියාව එක හා සමානව පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා කාගේවත් හිතක් රිද්දන මනසෙක් වෙන්න එපා. හැමෝම ආදරය කරන, හැමෝටම ආදරය බෙදෙන සුන්දර ආත්මයක් වෙන්න. ඉතින් මම හිතනවා ඔයාලා මගේ බ්ලොග් එක එන්ජොයි කරා කියලා. තව ඉස්සරහට අපි අලුත් වීඩියෝස් වලින් හම්බ වෙමු. මොකද මේ අවුරුද්දේ ගොඩාක් ප්ලෑන්ස් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.